අදත් මගේ channel එකට ඔයාලව සුපුරුදු ලෙන්ගතුකමින් පිළිගන්නවා. ඔයාලගේ හිතවල තියෙන සියරම් බලාපොරොත්තු සුබම සුබ විදිහට ඉෂ්ට වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ වීඩියෝ එක බලලා මම එකම තැන ඉන්නේ නැතුව චුට්ට ඉදිරියට යන්න උත්සාහ කරන ශක්තිමත් කාන්තාවක් කියලා ඔයාලට හිතෙනවා නම් මාව subscribe කරන්න කියලාත් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් වෙනද වගේම වැඩ ගොඩාක් බදාගෙන නැගිටපු දවසක් ඉතින් අද මං ඔයාලට කියන්නම්කෝ ඒ ඇයි කියලා. ඉතින් ඊයේ මට තිබුණා පහන්තිර බණ්ඩල් පෙට්ටි බණ්ඩල් දෙකකයි කිරි අම්මා දාන පහන්තිර වැල් නෙමේ පැකට් 30ක් විතර දුන්නා. ඉතින් මෙහෙම දාලා ඉතින් මට ඊයේ ආදායම තිබුණේ රුපියල් 1200ක් විතර. ඉතින් මං ඊට පස්සේ බටු වගයක් ගන්න කඩේකට ගියා. කඩේකට ගියාම ඉතින් මං ඇහුවා ඔයාලට පහන්තිර දාන්න කවුරු හරි ඉන්නවද? මට පහන්තිර දාන්න බැරි වෙයිද? එහෙම කියලා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ පහන්තිර තිබුණෙම නෑ ඒ කඩේ. මට ඉතින් අපි අර කට වහගෙන හිටියොත් අපිට එහෙම ඕඩර් එන්නේ නැහැ. ඉතින් අපි පටන් ගත්ත මුල් කාලේ කවුරුත් අපි ගාවට ඇවිල්ලා මේ අපේ දෙයක් ගන්න එහෙම උත්සාහ කරන්නේ නැහැ. ඉතින් අපි චුට්ටක් බලන්න ඕනි අපිට වෙළඳපළ හදාගන්න. ඉතින් ඇත්තටම මම යද්දින් වැඩිපුර පහන්තිර වැලක් දෙකක් දාගෙන යනවා. මොකද මේ වගේ දෙයක් වුණොත් මට විකුණ ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ කඩේ පහන්තිර තිබුණ නැති හින්දා මගේ අතේ තිබුණ වැල් දෙකත් අරගෙන මට සල්ලි දීලා ඊට පස්සේ මට පහන්තිර පැකට් 300ක් විතර ගෙනහල්ලා දෙන්න කිව්වා. ඉතින් ඇත්තටම පැකට් 300 කියන්නේ මට ලොකු දෙයක්. ඉතින් මට දැන් ඊළඟ දවසට කිසිම ඕඩරයක් නැතුවනේ හිටියේ. ඉතින් ඒ විදිහට දැන් ගෙදර ඇවිල්ලා එදා එතකොට ආදායම උනේ රුපියල් 1350ක් විතරනේ. එතකොට ගෙදරට ආවට පස්සේ ගෙදරටත් පහන්තිර හොයාගෙන ආවා. ඉතින් මුළු ආදායම දවසේ ආදායම මට 1500ක් විතර කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ළඟ කඩේකුණුත් පහන්තිර ඕනි කිව්වා. ඉතින් මං අද හදන්න ඕනේ පහන්තිර එතකොට 300 400ක් විතර වෙන්න හදන්න ඕනේ. ඉතින් අද දවසටම එච්චර හදාගන්න බැරි වෙයි. අද වැඩ ගොඩාක් තියෙනවා. මේ විදිහට ඉතින් මේ අතරේ පොඩි ජනේලයකට කර්ටන් එකක් මහලා දෙන්නත් උනා. ඉතින් මේ හැමදේම බැලන්ස් කරන්න ඕනේ. ඉතින් මම මහන්න නම් වැඩිය දඟලන්නේ නැහැ. මොකද මට මහන එක මේ ටිකක් කරදරයි. ඒ කියන්නේ ඉතින් ඕඩර් හරීම වෙලාවට දෙන්න ඕනේ. මහන්න ටිකක් වෙලා යනවා. ඒකේ හිතන තරම්ම ලේසිත් නෑ මහන්න. මම මහන්න පටන් ගත්ත මුල් කාලේ ඇත්තටම එතකොට මගේ දුවට අවුරුදු 2ක් විතර ඇති. පුතාට අවුරුදු 4යි. ඉතින් මේ අර මහන්න ඕඩර් එනවා. ඇත්තටම මට ඕඩර් ගොඩක් ආවා. මට ඒ මහලා දීපු ඇඳුම් අදටත් කට්ටිය ඇඳන් යනවා. ඉතින් මට හරි සතුටුයි. දගෙද්දින් ඇයි මන් නතර කරේ කියලාත් හිතෙනවා. ඉතින් මහලා සෑහෙන ආදායමක් ගන්න පුළුවන්. ඒ වුණාට ඉතින් තියෙන වැඩ කටයුතුත් එක්ක බලන්න ඕනේ චුට්ටක් හිතලා ඉතින් දිගටම ඕඩර් බාර ගන්නවද කියලා. දැන් මට තියෙන නෝමල් මැෂින් එකක් වුණත් ඇත්තටම මං එකෙන් සල්ලි හම්බ කරා. මට අදටත් හම්බ කරන්න පුළුවන්. ඉතින් ඕලොක් එකක් නැහැ කියලා හිතන්නත් එපා. YouTube එකේ ඕන් තරම් තියෙනවා. මට නම් තියෙනවා බේබි ඕලොක් එකක්. ඒ වුණාට මේ අර ඕලොක් කරන්නේ නැතුව රෙද්දෙන් නමලා මහන විදි ඕන් තරම් තියෙනවා. මේ මං එහෙමත් කරලා තියෙනවා. කිසිම දෙයකට සැලෙන්න එපා. හැම දෙයකටම ක්‍රම සහ විදි තියෙනවා. ඉතින් සැලෙන්නේ නැතුව හැමදේම පටන් ගන්න ඕනි. දැන් නයිටියක් මහන්න උනත් මහා ලොකු දෙයක් නෑ. ඔයා YouTube එක සර්ච් කරලා බලන්නකෝ. යාට ඒ කියන්නේ කාන්තාව සෑහෙන නයිටි ගන්නවා. ඒ කියන්නේ එයාලා පහසුවට ගන්නවා. පහසු රෙද්දක් අරගෙන ඔය විස්කෝස් චීත් ඒ වගේ රෙදි හොඳයි. ඉතින් රෙදි මීටරෙන් පටන් ගන්න පුළුවන්. රෙදි මීටරයක් අරගෙන සයිඩ් එකෙන් අඟල් 5ක් අයින් කරලා ටේප් පටියක් ගන්න. ඒකෙන් ඔයාට YouTube එක සර්ච් කරාම මේ ටික සේරම දැනගන්න පුළුවන්. මහා ලොකු දේවල් නෑ. අත්කට අඟල් 3කට විතර කපලා ඉතින් පොඩි පටි දෙකක් දාලා රේන්දයක් අල්ලලා අර අයින් කරන අඟල් 5 තීරුවෙන් පොඩි යටට ඩ්‍රිල් එකක් දාලා මේ විදිහට මහ ලොකු
ලොකු වැඩක් නැහැ. දැන් අර චීත්ත වගේ රෙද්දකින් මෙව්වම ඕලොක් ඕනි වෙන්නෙත් නැහනේ. ලෙහිලා යන්නේ නැහනේ. හැබැයි විස්කෝස් වල නම් පෙලක් රෙදි තියෙනවා ඇදිලා යනවා. එතකොට මේ සයිඩ් එකෙන් නමල මහලා එහෙම දෙන්නත් පුළුවන්. ඉතින් කඩවල් වලට එහෙම නම් දාන්න අපහසුයි. මොකද මේ ඕලොක් කරන්නේ නැතුව. ඉතින් ඒ වගේ අර ගෙදරට අඳින්න ඕන තරම් ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඔයාලට සර්වියට් ටිකක් මහන්න පුළුවන්. ගෙවල් වල බලන්න මකුණු දැල් බැඳිලා කොච්චර මේ මැෂින් අහකට ගිහින් තියනවද. ඉතින් මගේ මැෂිමත් එහෙම තිබුණා මං හදලා ගත්තා. චූටි ඉතින් ඕඩර් එනවා. රුපියල් 100ක් හරි එතකොට දවසට හම්බෙනවනේ. ඉතින් මේ කර්ටන් එකක් මැහුවත් අපිට රුපියල් 100ක් ගන්න පුළුවන්. දැන් ටවුන් එකක වගේ නම් 150ක් විතර ගන්නවනේ. ඉතින් ඇත්තටම මේ දැන් මේ නෝමල් මැෂින් එකට මේ මෝටරයක් දාලා මහන්න පුළුවන්. එතකොට අර කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. ඉතින් කකුල් දෙකෙන් පාගන්නගෙන මහන එකත් හරි ලස්සන වැඩක්. ඉතින් ඒ වුණාට ටිකක් වෙලා යන වැඩක් හින්දා මම නම් සීමිත ප්‍රමාණයක් තමයි බාරගන්නේ. ඉතින් මේ විදිහට මම පහන්තිර වැල් ටිකක් හැදුවා 50ක් විතර තිබුණා. ඉතින් තව ගොඩක් හදන්න තියෙනවා. ඉතින් හරීම පිරිසිදුවට කරන්න ඕනි. පිරිසිදුවට කියන්නේ දැන් අපි මේසි වුණත් වැඩ පටන් ගන්න කලින් දූවිලි පිහි දාලා එහෙම කරන්න. එක අතකින් සුදු රෙදි සුදු රෙදිකින් කිලිටුනහම ඉතින් අපි වුණත් දැන් පහන පත්තු කරන්නනේ පහන පත්තු කරන්න. ඉතින් අපිට සිදු රෙදි වලින් පහන පත්තු කරන්න කැමති නෑනේ. ඒකින්ද ගොඩාක් පිරිසිදුවට කරන්න ඕනේ. ඉතින් මම මේ ඉතුරු වෙන සේරම දැන් එදා දවසේ හදලා මට ඉතින් සේරම ඉවර කරගන්න බෑ. මට වැඩ ගොඩක් තියෙනවනේ. මේ අතරේ දරුවන්ගේ වැඩ ටික කරන්න ඕනේ. කොහට හරි යන්න උනොත් ඒ ටික කරන්න ඕනේ. මේ හැම දෙයක්ම අතරේ තමයි මේ සේරම බෙදාගෙන කෙරෙන්නේ. ඉතින් ওই දවසේ පැය 24න් ඉතින් මේවා සේරම මං කවර වලට දාලා අරන් තියලා ඊළඟ දවසේ වැඩකට ගන්නකොට අර අවශ්‍ය දේන් තමයි ගන්නෙ. ඉතින් හැමදේම පිරිසිදුව කරන්න ඕනේ. සුදු රෙදි හින්දා තමයි විශේෂයෙන් ගොඩාක් පේනවා. ඉතින් ඩස්ට් එක වුණොත් එහෙම ඒ සේරම අහක යනවා. ඒකින්ද අර පිළිවෙලට කරන්න. ඉතින් මම මේ කාමරෙත් තෝරගෙන තියෙන්නේ. ඉස්සර මම බබාලා පොඩි කාලේ එයාලා ගැනම අවධානය දෙන්න ඕනි හින්දා මගේ මේ ඉස්සරහා කොටසේ කියන්නේ මේ සාලේ තමයි සේරම කරේ. ඉතින් ඇත්තනම මාර හැඩවීමක් හැඩවෙන්නේ කවුරු හරි ආවත් රෙදි කෑලි ගොඩ නූල් ගොඩ මේ ඒවත් එපා වෙනවා. අර ටිකක් ආසාවෙන් කරාට ඒව දකිද්දින් ටික දවසක් ඇද්දින් ඒවත් හේතුවක් වෙනවා මේ බිස්නස් කඩා වැටෙන්න. ඉතින් මේ කාමරේ මන් තෝරගත්තේ ඉතින් තාම හදලා ඉවර වෙච්ච නැති කාමරයක් අපේ ගෙදර. ඉතින් දැන් මෙතන රෙදි කෑලි වැටුණාට එච්චර ප්‍රශ්නයක් නෑ. ඉතින් ඔයා වැටෙන රෙදි කෑලි ටික පොඩි මේ පෙට්ටිය කාඩ්බෝඩ් පෙට්ටියකට හරි නැත්නම් ඩස්බින් එකකට හරි දාලා එකතු කරන්න. එතකොට අර හවසට පුච්ච ගන්න ලේසි. මේ රෙදි කෑලි දවසින් දවස අයින් කරගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. එතකොට අර මං කියන්නේ මේ හැම දෙයක්ම අර දැන් අපි ගෙදර වැඩ ගොඩාක් එක කරනකොට මේ රෙදි කෑලි දැනින් තැල වැටිලා තිබුණත් ඒකත් වෙලාවකට ඔලුවට පීඩනයක් වෙන අවස්ථා තියෙනවා. මං අත්දැකීමෙන් ඒක දන්නවා. කුණු ගොඩක් වගේ තමන් වැඩ කරන තැන තිබුණාම එතන ඇත්තටම අප්‍රිය තැනක් වෙනවා. එතකොට මුළු බිස්නස් එකම එපා වෙනවා. ඉතින් මං ඔයාලට කියන්නේ හැමදේම ඔලුවට ගන්නත් එපා. හැමදේම පිළිවෙලට කරන්න ඕනි කියලා. ඉතින් දැන් මට ඊයේ දවසේ කිසි දෙයක් හරියට කරගන්න බැරි වුණා. මොකද වැඩ ගොඩයිනේ. දැන් ඊට පස්සේ බබාලගේ ඉස්කෝලේ වැඩ තියෙනවා. දැන් එයාලව ඉස්කෝලේ යවන්නත් ළඟයි. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි මේ හැමදේම කරගන්න ඕනේ. ඉතින් දැන් මට හස්බන්ඩ් පඩිය ගෙනත් දුන්නාට මේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ හස්බන්ඩ් පඩිය ගෙනත් දෙනවා මේවට මැරෙන්නේ මොකටද කියලා. එහෙම හිතන්න එපා. තමන්ගේ අතපය හතර ශක්තිමත්ව තියෙනවා නම් තමනුත් කීයක් හරි හොයන්න උත්සාහ කරන්න ඕනි. නිකම්ම ඉන්නවට වැඩිය ඇත්තට මේක දවසක ඔයාට මාර මේ ජයග්‍රහණයක් කියලා හිතේ. ඉතින් මට පුළුවන් කාලේ මං කීයක් හරි හොයලා දුන්නනේ කියන එක. එක්කෝ තමන්ගේ පොතක දාලා තියාගත්තොත් අනේ මේ මට පුළුවන් කාලේ මට ශක්තිය තියෙන කාලේ මං හොයාගත්තු දෙයක්නේ මේ පොතේ තියෙන්නේ දැන් මං ප්‍රයෝජනෙට ගන්නෙ කියලා
හිතෙන්න පුළුවන්. නැත්නම් තරුණ කාලේ හෝමම නිකාම්ම ගෙවලා දැම්මොත් Tamanට සල්ලි කීයක්වත් වයසට යනකොට හරි නැති වුණොත් Tamanට හිතෙන්න පුළුවන් අනේ මං ඒ කාලේ හම්බ කරා නම් මට මෙහෙම වෙන්නේ නෑනේ කියන අදහස එන්න පුළුවන්. ඉතින් කියන්නේ හදිස්සියකට සල්ලි ටිකක් ගන්න උනත් මේක වෙන්න පුළුවන්. අනේ මං කීයක් හරි හම්බ කරගෙන තිබුණා නම් කියන එක ඕනි කෙනෙක්ට මනසට දැනෙන දෙයක් වෙන්න පුළුවන්. පසුතැවීමක් නැතුව ජීවිතේ දිනමු කියන ගමන් අදට ගිහින් එන්න.